හරි. ඔයාලා මතක තියාගන්න ඕනි සංඛ්‍යානයේදී අපිට ඉතාමත් වැදගත් පොයින්ට් එකක් විදිහට මෙන්න මේ මිනුම් වර්ග තුන හඳුන්වන්න පුළුවන්. පුතා මතක තියාගන්න සංඛ්‍යානයේදී කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම්, අපකිරණයේ මිනුම් සහ සහසම්බන්ධතා මිනුම් කියන මොනවද කියලා ඔයාගෙන් අහන්න පුළුවන්. ඒ වගේම බොහෝ වෙලාවට MCQ ප්‍රශ්න සඳහා මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා. එතකොට කේන්ද්‍රීය ප්‍රවණතා මිනුමක් කියලා කියන්නේ සංඛ්‍යා සමූහයක මධ්‍යගය සෙවීම සඳහා භාවිතා කරන මිනුම් වර්ගය. මොකද්ද? නැවත මතක තියාගන්න. මොකද්ද කේන්ද්‍රීය ප්‍රවණතා මිනුමක් කියන්නේ? සංඛ්‍යා සමූහයක මධ්‍යගය සෙවීම සඳහා භාවිතා කරන මිනුම් වලට අපි කියනවා කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් කියලා. තේරුණාද? පුතා මතක තියාගන්න මේ කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් වලට අයත් මිනුම් වර්ග තුනක් තියෙනවා. එකක් මධ්‍යනය, අනිත් එක මධ්‍යස්ථය, අනිත් එක මාතය. පුතා මේ මධ්‍යනයත් තව කොටස් දෙකකට බෙදනවා. එකක් අංක ගණිත මධ්‍යනය, අනිත් එක බරකල මධ්‍යනය. ඒ වගේම තමයි මධ්‍යස්ථය සහ මාතය විදිහටත් තව කොටස් දෙකක් එකට එකතු වෙනවා. එතකොට මතක තියාගන්න මධ්‍යනයක් කියලා කියන්නේ පුතේ සංඛ්‍යා සමූහයක් ගත්තට පස්සේ ඒ සංඛ්‍යා සමූහයේ එකතුව සංඛ්‍යා ගණනෙන් බෙදුවට පස්සේ අපිට ගන්න පුළුවන් මොකද්ද? මධ්‍යනය. ඊළඟට මතක තියාගන්න මධ්‍යස්ථය ගන්නේ සංඛ්‍යා සමූහයක් ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට සකසලා එයින් මැද පිහිට නගේ අපි මධ්‍යස්ථය වශයෙන් ගන්නවා. ඊළඟට පුතා මතක තියාගන්න මාතය සංඛ්‍යා සමූහයක් ගත්තට පස්සේ ඒ සංඛ්‍යා සමූහයේ වැඩිම වාර ගණනක් යෙදලා තියෙන සංඛ්‍යාව අපි පුතා හඳුනනවා මොනවා කියලාද? මාතය කියලා. මේ මාතය තව කොටස් වලට බෙදන්න පුළුවන් ඒක මාතය, ද්විමාතය සහ බහුමාතය කියලා. ඒක මාතය කියලා කියන්නේ පුතේ එක් මාතයක් විතරක් තියෙනනම් අපි ඒකට කියනවා ඒක මාතයක් කියලා. ද්විමාතය කියලා කියන්නේ මාතයන් දෙකක් තියෙනවා නම් අපි ද්විමාතයක් කියලා හඳුනනවා. ඒ වගේම තමයි මාතයන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් අපි හඳුනනවා ඒක මොන මාතය කියලාද? ද්විමාතය කියලා. එහෙනම් මතක තියාගන්න සංඛ්‍යානයේදී ඔයාගෙන් අහන්න පුළුවන් කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම්, අපකිරණ මිනුම් සහ මොන මිනුම්ද? සහ සම්බන්ධතාවයේ මිනුම්. එතකොට කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් මෙන්න මේ වගේ කොටස් කිහිපයකට බෙදනවා සහ අපකිරණයේ මිනුම් සහ සම්බන්ධතා මිනුම් කියලා මිනුම් වර්ග කිහිපයක් තියෙනවා. අපකිරණ මිනුම් සහ සම්බන්ධතා මිනුම් මම ඔයාට ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න. මම ලොජික්ස් නිපුණි මහේෂිකා.